තමුන්නාන්සලා කියපු විදියට ඉතිහාසය අවුරුදු ගානක්. ඒ කියපු විදියට කිව්වොත් ජනාධිපතිතුමාට එක මිනිත්තුවකට වියදම් වෙනවා රුපියල් 21000. ඒ කියන්නේ 5000 ජනාධිපතිතුමාගේම වචන වලින් කිව්වා. මේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණ වැඩියෙන්ම කතා කරපු ශීර්ෂය තමයි ජනාධිපතිගේ වියදම්. මම දැක්ක මේ දැන් අද දවස් ගානේ දානවා 5000 කන්නද කියලා, 5000 මැල්ලුම් හදලා කන්නද කියලා. අපි ගත්තොත් 1978 89 ජයා ජයවර්ධන මැතිතුමා ඉන්න කාලේ බිලියනයයි සාමාන්‍යයෙන් වියදම ගියේ. ඊළඟ 1989 93 ආර් ප්‍රේමදාස මහත්තයා 1.2 බිලියන් මිලියන 1200යි. ඊළඟට 94 2005 වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එනකොට බිලියන 2.4ක මේක මුදල වැඩි වුණා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය. 2005 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මේක 5.7ට ගියා බිලියන. මේක මේ යුද්ධයත් එක්ක ආපු තත්ත්වයන් එක්කත් විවිධ කාරණාත් එක්ක අභිධාන වැඩි වියදම් තිබුණයි කියලා. 2015 2019 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලේ ආපහු මේක අඩු වෙන බිලියන 4යි 6ත් අතර. ගොඩාබේ රාජපක්ෂ මහත්මයා කාලේ මේක බිලියන 5යි 6යි අතර තත්ත්වයකටපත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ 2023 25 බිලියන 4 දක්වා වැඩි වෙනවා. දැන් මෙහෙම වැඩි වෙලා අඩු වෙලා ආපු එක තමුන්නාන්සලාගේ ජනාධිපතිතුමා තමයි කිව්වේ මේවා රුපියල් 5000 කන්නද එක විනාඩියකට මෙච්චර යනවා දවසකට මෙච්චර යනවා කොහොමද මේවා වියදම් කරන්නේ මේ විදියට මේ රටේ නාස්ති කරන්න මොකටද එක ජනාධිපති තනතුරක් හදාගන්නේ ඒ ජනාධිපති තනතුරෙන් මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කරනවා කාබාසිනියා කරනවා වගේ එහෙම බැනපු ජනාධිපතිතුමා 2026 තමුන්නාන්සලාගේ බිලියන 12 වෙන් කරගෙන තියෙනවා ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ජනාධිපති වැය ශීර්ෂය දැන් ඕක තමුන්නාන්සලා ගත්තේ ඔය විදියට අපි ඔය විදියට නෙමෙයි ඕක ගත්තේ ජනාධිපතිතුමා යටතේ තිබෙන ආයතන සමහරවිට ජනාධිපති ව්‍යාපෘති වෙනම තියෙන්න පුළුවන් දැන් ප්‍රජාශක්ති ව්‍යාපාරය තමුන්නාන්සලා ජනාධිපතිතුමාට දාගෙන මුදල් දාගෙන තිබෙනවා ඒකේ හැම පිටින්ම තනිකර දේශපාලන ව්‍යාපෘතියක් ඒකේ තමුන්නාන්සලා හදන හැම ග්‍රාම සේවා කොට්ටාසයකට හදන ඒ සමිතිය හදන්නේ තමුන්නාන්සලාගේ පෝස්ටර් එක ගහපු මිනිස්සුලා තමයි සභාපති කරලා තින්නේ ඉතින් ඒ නිසා මේ විදියට හදාගෙන බිලියන 12ක් දැන් තමුන්නාන්සලා මේකට දාලා තියෙනවා දැන් තමුන්නාන්සලා කියපු විදියට ඉතිහාසය අවුරුදු ගානක් ඒ කියපු විදියට කිව්වොත් ජනාධිපතිතුමාට එක මිනිත්තුවකට වියදම් වෙනවා රුපියල් 21000. ඒ කියන්නේ 5000 ජනාධිපතිතුමාගේම වචන වලින් කිව්වා. 5000 ජනාධිපතිතුමා එක මිනිත්තුවක් ඇතුළත ඉවර කරා. ඔබතුමාලා එහෙමනේ මේ රටේ මිනිස්සුන්ට කිව්වේ. මේ රටේ මිනිස්සුන්ට වෛරය ඇති කරේ. මේ රටේ මිනිස්සුන්ට මේ ජනාධිපති කියන්නේ මෙහෙම එකක් මේක මෙහෙම තියාගෙන යන්න බෑ වැරදි මෙහෙම යන්න බෑයි කියලා. තමුන්නාන්සලා මේ රටේ මිනිස්සුන්ව වෛරය ඇති කරලා ක්‍රෝධය ඇති කරලා ජනාධිපති කියන්නේ රටේ සල්ලි කාපාසිනිය කරන මිනිහෙක් මේ මිනිහා මෙතන තියාගන්න ඕනේ නැහැ කියලා මේවා කියලා. දැන් අද මිනිත්තුවකට රුපියල් 21000 විනාශ කරන ජනාධිපති දැන් ඒකට මොකද කියන්නේ මේ විවේචනය තමුන්නාන්සලා කරපුවා දැන් අද තමුන්නාන්සලාගේ ඔළුව උඩටම කැරකිලා තියෙන්නේ මොකද රම්බන්න මහත්තයාගේ පුතා කියලානේ කිව්වේ තම ජනාධිපති පත් වෙන දැන් කවදක්වත් නැතුව කෑම කන දැනත් ඉන්නවා 15ක් විතර සිකියුරිටි එකේ මොකටද අනුරසානායක මහත්තයා මේ අපිත් එක්ක මේ එකට කාලා බීලා එකට හිටපු කෙනෙක් එහෙම ප්‍රශ්නයක් දෙන්න විදියක් නැහැ එතුමා මේ කවුරුත් මරන්න හදන්නේ නැහනේ අගමැතිතුමියගේ පිටිපස්සෙත් එනවා 10ක් 12 පාර්ලිමේන්තුව ඇතුලේ මොකටද ඇයි ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැනේ ඔය කෙනෙක් ඕනනම් දෙන්නේ මල්ලක් කරන් යන්න නැත්නම් බඩටි කරන් යන්න පණි ටික දෙන්න එක්කෙනෙක් දෙන්න තියාගන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ කෑම කන කාමරයවට දෙපැත්ත ඉන්නවා 15 20 මේ කමිටු රූම් වලට ගියාම 15 20 තමුන්නාන්සලා කිව්වේ එහෙම නෙමෙයිනේ තමුන්නාන්සලා කිව්වේ මේ ජනාධිපති කියලා වෙනම තනතුරක් තියෙන්න ඕනේ නැහැ අගමැති කියලා වෙනම එකක් ඕනේ නැහැ. ඒ අයත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු. මොකද්ද අද වෙලා තියෙන්නේ? එදා මම අයවැයට එනකොට වාහන 23කට වැඩි ආවා ජනාධිපතිතුමාගේ පිටිපස්සෙන් වාහන. මොකුත් චෙක් කරේ නැහැ කතානායකතුමා. අඩාගෙන බිඳගෙන ආවා. මගේ වාහනේ ඇතුළට දාගන්න හම්බුනේ වාහන පෙලක් ආව එකක්වත් චෙක් කරේ නැහැ කතානායකතුමා. චෙක් කරලා බලන්න. එතකොට අද පාරවල් වල යනවා වාහන එක තැන් තැන් වල මෝටර් බයික්ස් තියලා තියෙනවා 10 12. සමහර තැන් වල තියලා දැන් ජීප්. අගමැතිතුම එනකොට තව ජීප් එකක් ගාලා ඇවිල්ලා අරගෙන යන්න මේවා හොරෙන් කරන්න එපා තමුන්නාන්සලා කරන්න මේක තමුන්නාන්සේ රටේ ජනාධිපති අගමැති ආරක්ෂා කරගන්න තමුන්නාන්සලා තමයි මේ රටේ මිනිස්සුන්ගේ ඔලු කාලා විනාශ කරලා මේ මිනිහෙක් මෙහෙම ගියාම මෙහෙමයි වෙන්නේ